ඉතින් මෙවර 18 වන වතාවට පැවැත්වෙන IPL තරඟාවලියේ මූලික වටේ තරඟ 6ක් ඊයේ පැවැත් තරඟය සමගින් නිමාවට පත් වී තිබෙනවා. ඒ කියන්නේ මූලික වටේට අදාළව මෙම කණ්ඩායම් 18ට තරඟ 70ක් තියෙනවා. ක්‍රීඩා කරන එම තරඟ 70න් තමයි තරඟය පවත්වා අවසන් වී තිබෙන්නේ. ඒ අනුව අදිනේදී ආරම්භ වීම නියමිතයි මූලික වටේ. 7 වන තරඟෙම තරඟයට ක්‍රීඩා කරනවා සන්රයිසර්ස් හයිඩ්‍රබාද් කණ්ඩායම සමගින් ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම් දෙක. ඉතින් අපි දන්නවා මූලික වටේ 3 වන තරඟයට ක්‍රීඩා කළ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම සහ මතීෂ පතිරණ ක්‍රීඩා කළ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම. නමුත් මතීෂ පතිරණ තරඟාවලියේ ආරම්භක තරඟයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා කරගත්තේ නැහැ. ඒ ඔහුට ඇති වූ ආබාධ තත්ත්වයක් නිසා. ඒ වගේම සමාජ මාධ්‍යවල නිල් නොවන අයුරින් පුවත්පත වුණේ ඔහුව කණ්ඩායම ඉවත් කර තිබෙන බවයි. ඒ කියන්නේ ඔහුට ආබාධ තත්ත්වයක් නිසා ඔහු එම සංචිතය ඉවත් කර තිබෙන බවට තමයි ඒ රටින් වාර්තා වුණේ. නමුත් නිල් නොවන ප්‍රවෘත්තිවලට නිසි පිළිතුරක් මතීෂ පතිරණ විසින්ම ලබා දී තිබෙන බවට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ ඔහු මේ විදිහට නැවතත් පුහුණු වීම ආරම්භ කර තිබෙනවා. ඉතින් එළඹෙන සිකුරාදා මූලික වටේ 8 වන තරඟට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කියන කණ්ඩායම් දෙක ක්‍රීඩා කිරීම නියමිත අතර එම තරඟට අනිවාර්යයෙන් මේ පුහුණු වීම සමගින් අපට පෙනී යන්නේ මතීෂ පතිරණ තරඟයට ක්‍රීඩා කිරීමට සූදානම් බවයි. ඒ නිසාම තමයි ඔහු මෙයට පුහුණු වීම කටයුතු නැවත වරක් ආරම්භ කර තිබෙන්නේ. ඉතින් ඒකනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඉතාම සුබදායක පණිවිඩයක් ඇහෙනව නොඅනුමානයි. මන්ද අපේ ක්‍රීඩකින් IPL තරඟවලට නියෝජනය කරනවා වගේම ක්‍රීඩා කරනවා දැකීම තමයි අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ එකම ආශාව. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සියලු දෙනාට සුබ දවසක්.